சரி, வணக்கம். எப்படி சுகம்? நான் நல்ல සුවම්. මම හොඳින් ඉන්නවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා පන්නුංග කියන වචනේ පාවිච්චි කරලා කොහොමද අපි ඉංග්‍රීසි වචනත් එක්ක කතා කරන්න කියන එක. ඩිලීට් පන්නුංග, කෝල් පන්නුංග ඒ වගේ. දැන් අපි කතා කරමු කරන්න එපා කියලා කියන එක කොහොමද මේ පන්නුංග කියන වචනේත් එක්ක ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරලා කරන්න කියලා. උදාහරණයක් විදිහට කෝල් කරන්න එපා, ඩිලීට් කරන්න එපා, ආන්සර් කරන්න එපා. ඒ වගේ ඒක කතා කරන විදිහ අපි මෙතනදී බලමු. ඒක කරන්නේ මෙහෙම. පන්න වේනම්. පන්න වේනම්. කරන්න එපා. ඩිලීට් පන්න වේනම්. ආන්සර් පන්න වේනම්. ක්ලෝස් පන්න වේනම්. අපිට ඒ විදිහට පුළුවන් කරන්න එපා කියන එකක් කෙනෙකුට කියන්න. ඉංග්‍රීසි වචනෙත් එක්ක පන්න වේනම් කියන. ඉතින් ඕගොල්ලොන්ගේ වාක්‍යකුත් කමෙන්ට් තීරුවට එකතු කරන්න.